ඔයාලට අද මේ පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න යන්නේ. ඒ වගේම පොඩි ඇටෙන්ෂන් එකක් ගන්න. ඔයගොල්ලෝ බයික් එකක් පදිනවා නම් බයික් එක ඔයගොල්ලෝ නිවැරදිව පදින්න ඕන. වැස්ස වෙලාවට මේ කාලේ වැස්ස වැඩි. එතකොට වැස්සට යනකොට ඔයාගේ ඉස්සරහම සේෆ්ටි ඔයා හිතා ගන්න, තියා ගන්න ඕනේ. එතකොට හෙල්මට් එක සන්වයිසර් එක අනිවාර්යයෙන්ම ක්ලීන් කරලා තියාගන්න. වැස්ස වෙලාවට ඒක සන්වයිසර් එක මූණට දාගන්න. මොකද වැහි බිඳු ඇවිල්ලා ඔයාගේ ඇහි වදිනවා කෙලින්ම. ඒක හරි වේදනාකාරී අත්දැකීමක් වෙනවා මේ ඩ්‍රයිව් කරද්දී. ඒක නිසා ඒක පරිස්සමෙන් හරියට පදින්න. ඒ වගේම බයික් එකේ ඔයා හෙඩ්ලයිට් එක දාගෙන යන්න. හෙඩ්ලයිට් කියන්නේ ෆුල් ලයිට් එක නෙමෙයි ඩිම් ලයිට් එක දාගෙන යන්න. ලයිට් නැතුව ඔයගොල්ලෝ පදින්න එපා. මොකද විසියුවලි ඩාර්ක් වෙලා තියෙන නිසා ඔයාව හරියට පේන්නේ නැතුව යනවා වෙනස් වේතු ගන්න. ඒ වගේම වෙනස් වේතුරු කියන්නේ බස් ලෝරි කාර් වෑන් වගේ පදින අය ඒගොල්ලෝ බයික් එක යන කෙනෙක්ට ෆයර් එකක් දෙන්න. මොකද එයාලා ඉස්සරහාවේදී මේ වෙලාවේ ඒක ධාවනය කරන්නේ. ඒ වගේම බයික් එක පදිනකොට බයික් එකේ රියදුරා දැනගන්න ඕනේ වැඩි වේගයක් තියාගෙන යන්න එපා. මොකද වැඩි වේගයකින් ගියොත් එහෙම ඔයාට හදිස්සියේ බ්‍රේක් ගන්න ඕනේ. රෝදේ පාරයි අතර ජල ස්ථලයක් තියෙනවා වැස්ස වෙලාවට. එතකොට ඔයා බ්‍රේක් කරලා පිස්සුවම රෝදේ ගිහිල්ලා අර ජල ස්ථලයේ තමයි වදින්නේ. ඊට පස්සේ තමයි පාරට ටච් වෙන්නේ. එතකොට ඔයා තව ටිකක් දුර ගිහිල්ලා තමයි ඔයාගේ වාහනේ නවතින්න. බයිසිකලේ ලිස්සන්න බලනවා, ඉක්මනට පෙරලෙන්න බලනවා. ඒක නිසා ඉතාම ආරක්ෂිතව බයික් එක පදින්න. එහෙනම් මේ බලාගෙන ඉන්න ඩ්‍රයිවිං ටිප්ස් තියෙනවා මගේ තාරක 315 කියන YouTube channel එකේ. ඒකේ බලන්න, ඒක subscribe කරන්න, ඒ වගේම like කරලා comments කරන්න. ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ මට දාන්න. මම ඒ ඔක්කොටම ඔයාලට අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. එහෙනම් බොහොම ස්තුතියි බලාගෙන හිටියට.